මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ ලීනියර් ප්‍රෝග්‍රෑමින් ගැන. ඇත්තටම මේක මැෂින් ලර්නින් වලට ක්ලෝස්ලි රිලේටඩ් මාතෘකාවක්. එතකොට ලීනියර් ප්‍රෝග්‍රෑමින් කියන්නේ අපිට හැමතිස්සම ඔප්ටිමල් සොලියුෂන් එකක් ගන්න පුළුවන් විදිහේ දෙයක්. ඒ කියන්නේ ඒ විදිහේ අපිට ගන්න පුළුවන් ඔප්ෂන් එකක් තමයි මේ ලීනියර් ප්‍රෝග්‍රෑමින් කියන්නේ. එතකොට මේකේ තියෙනවා ඩිසිෂන් වේරියබල්ස් තියෙනවා. ඒ වගේම ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන්ස් තියෙනවා. ඒ වගේම කන්ස්ට්‍රේන්ට්ස් තියෙනවා. ඔයාලට මතක ඇති මම ඔප්ටිමයිසේෂන් කියන ලෙසන් එකේදී කියලා දුන්න ಜಾති තුන මෙතනත් අපිට බලන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන ප්‍රධාන assumption එක. එහෙම නැත්නම් අපි උපකල්පනයක් කරනවා අපේ ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක තනිකර ස්ට්‍රේට් ලයින් එකක් කියලා. ඒ කියන්නේ ඒක කර්ව් එකක් නෙමෙයි ස්ට්‍රේට් ලයින් එක. කියන්නේ තනින් කෙලි ඉරක් කියලා තමයි කෙලින් ඉරක් කියලා තමයි අපි ඒක හිතන්නේ. එතකොට මේ assumption එක යටතේ තමයි අපිට මේක යස් කරන්න පුළුවන්. එතකොට මේක ඇත්තටම අපිට සෝල් කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි graphical modeling, අනිත් එක simplex method, අනිත් එක use of an optimizer solver කියන. එතකොට මේ graphical method කියන එක modeling කියන එක මම අද කියලා දෙනවා. ඒ වගේම simplex method කියනවා නම් ඇත්තටම ගොඩක් වෙලාවට package විදිහට, ඒ වගේම ඔය solver කියනවා නම් ඔය දෙකම simplex method එකයි අනිත් එක මම හිතන්නේ excel වල තියෙනවා. ඒනොට අපි සිම්පල් විදියට ග්‍රෆිකල් මෙතඩ් එක යස් කරම අපිට මේ ඇතන ගොඩක් දුරට ලොකුවට භාවිතා වෙන්න එමල්ල ඒවුණට පසුබිමක් ඉදියට දැනගෙන තියෙනෙක හොඳ හිතන්න දැන් ග්‍රෆිකල් මෙතඩ් එක ම මෙතන iPhone හෙකුයි iPad හෙකුයි දීල දෙනවා එතකොට හිතන්න iPhone එකෙන් කන්ට්‍රිබියෂන් එක කමින ඩොලර් 10ක ඒවගේ iPad එකෙන් ඩොලර් 12ක කන්ට්‍රිබියෂන් එකක් ඒ කම්පනීට හම්බේනවා ඒකන කන්ට්‍රිබියෂන් එකක් කියන්න මේ ප්‍රොෆිට් එක වෙනුවෙන් මේ එකකින් ලැබෙන වියදමන මේ එකකින් ලැබෙන ලාභය වගේ හරි එත්තකොට දැ මේකෙන් 10යි මේකෙන් 12යි හරි එහෙමන අපිට ඔබ්ජෙක්ටව ෆංක්ෂන් එක ලියන්න පුළුවන් දහවරක් iPhone ගාන දන්න 12සරක් iPad ගාන තොර මේ ඇවිල්ල ප්‍රොෆිට් ෆංක්ෂන් එකක් හිද හෙමන්නත්තන් අපිට ලාබදායක ෆංක්ෂන් එකක් හින්ද අපි මේක අනිවාරයෙන් කරන්න ඕනේ මැක්සිමයිස් කරන එක එතවට මෙන්න මේක මැක්සිමයිස් කරන එක තම අපේ ටාගට් එක එහෙමන දැන් අපි කතා කරු කන්ස්ටන්ස් කියන්න අපිට ලිමිටඩ් වෙන රිසෝසස් එක කියන්නේ වල දන්න අපි හැමතිස්සම ලිමිට් කරලන රිසෝස් ගැන කතා කරන්න ඉතින් අපි හිතමු දැන් මේ තියෙන්නේ iPhone iPad නිපදවන normal කම්පනිය ඒ කියන්නේ Foxconn එකෙන් තමයි ඉස්සරි දැන් හැදුවේ එතකොට දැන් අපි හිතමු දැන් මෙතන විනාඩි 20ක් ගන්නවා කියලා ෆැක්ටරි ටයිම් එක per unit එතකොට මේ හැම එකටම අපිට දැන් තියෙන්නේ 40 hours per week එහෙමනම් අපි හිතම තොට විසිවාරයක් iPhone එක දන්න විසිවාරයක් iPad එක කුඩා හෝ සමාන වෙන්න ඕන මෙන්න මේක මෙතන තියෙන පැය 20 මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන් මෙතන ඇවිල්ලා 20 මිනිත්ස් නේ අපි ඒවා මිනිත්ස් වලට කන්වර්ට් කරගන්න ඕන එතකොට හරි මෙතන මේ විදිහට කන්වර්ට් වෙලා එනවා එතකොට මෙන්න මේක තමයි අපේ කන්ස්ට්‍රේන්ට් වල ටයිමින් කන්ස්ට්‍රේන්ට් එක ඒවගේ මවල දන්න අමුද්‍රවය අවශ්‍යන එතකොට අපි හිතමු iPhone එකට ග්‍රම් 10 ගැලමිනියම් අවශ්‍යනවා iPad එකට ග්‍රම් 20 ගැලමිනියම් අවශ්‍යනවා කියලා එතකොට ඔයාලා දැන් මේක මේ හදාගෙන යද්දී පිළිවෙලට කඩදාසියක අර මේ මාතු මේවා ටික ලියා ගන්න මෙන්න මේ සූත්‍ර ටික එතකොට දැන් හිතන්නකො අපිට තියෙන ඔක්කොම ග්‍රෑම් 1600 available ඇලුමිනියම් එතකොට 10 වාරක් iPhone ගන්න දන 20 වාරක් iPad ගන්න කුඩා හෝ සමාන වෙන්න ඕනේ මෙන්න මේ 1600ට ඒක තම අමුද්‍රව්‍ය වල තියෙන කන්ස්ට්‍රේන් එක ඊට පස්සේ දැන් අපි ගමු පැකේජින් එතකොට iPhone එක අපි හිතමු ස්ටෝරේජ් එකෙන් යුනිට් දෙකක් යූස් වෙනවා ඒ වගේම iPad එකට ස්ටෝරේජ් එකෙන් යුනිට් තුනක් යූස් වෙනවා එතකොට අපි හිතමු දැනට available ස්ටෝරේජ් එකේ යුනිට්ස් 260යි තියෙන කියලා එහෙමනම් අර 2යි 3යි සම්බන්ධ කරලා මේ විදිහට දෙවාරයක් iPhone එක ගන්න iPhone ගන්න දන තුන් වාරයක් iPad ගන්න මෙන්න මේ 260 යුනිට්ස් වලට කුඩා හෝ සමාන වෙන්න ඕනේ. දැන් තමයි අපිට මේ graphs ටික අදින්න. දැන් ඔයාලා දන්නවනේ මම මේ කතා කරන්නේ graphical model එක ගැන. graphical model එකේදී වෙන්නේ ඇත්තටම ඒ කියන්නේ අපි graph එකක් විදිහට එහෙම නැත්නම් මොකක් හරි presentation එකක් විදිහට පෙන්නන එක. ඒතර graphs වල time එකේ සූත්‍ර මේක aluminium අමුද්‍රව්‍යවල සූත්‍ර මේක ස්ටෝරේජ් එකේ සූත්‍ර මේක ඒ වගේම ප්‍රොෆිට් එකේ ෆන්ක්ෂන් එක මේක. දැන් මෙන්න මේ ටික ඔයාලට පුළුවන් මේ විදිහට දක්වන්න. එතකොට මෙතන iPhone එක ගත්තා. මෙතන iPad එක ගත්තා. ඔයාලට පුළුවන් ඇත්තටම මේවා බිඳුව කරලා මෙතන කැරවල දෙකක් මේ විදිහට හැම එකේම මාක් කරගන්න. මේ ප්‍රොෆිට් ෆන්ක්ෂන් එක දැනට අමතක කරලා අනිත් ඒවා මෙන්න මේ විදිහට මාක් කරගත්තොත් ඔයාලට ඊට පස්සේ පුළුවන් ප්‍රොෆිට් දැන් එතකොට අනිවාර්යෙන් මේ
මෙහා පැත්තේ ගන්න අවශ්‍යයෙන් මෙහා පැත්තේ ගන්න පුළ උපරිමයක් තියෙන එකත් තම ගන්න වශ්‍යයෙන් තුළ ද මේ තියන්න ප්‍රොෆිට් ෆංක්ෂන් එක ඒකවා නිකං මේ පැත්ත තියෙන එකක් අහමු ලෙස දාලා ඔයාලට පුළුවන් රේකාවක් ඇදගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ රේඛාව මෙන්න මෙහෙම අඩිරූලක් තියලා මෙන්න මේ අතර ගෙනියන්න මේ අතර ගෙනියහම ඔයාලට ගන්න පුළුවන් උපරිම අගයක් එනවා මේ හැම එකක්ම සැටිස්ෆයි වෙන විදිහට. ඒ කියන්නේ මේ කන්ස්ට්‍රේන්ට්ස් තුනම සැටිස්ෆයි වෙන විදිහට ගන්න පුළුවන් උපරිම ලක්ෂයට ආවම ඔයාලට පුළුවන් ඒක නවත්තලා මෙන්න මේ ඔප්ටිමල් පොයින්ට් එකට එනකන් නවත්තලා එතකොට තියෙන iPhone ගානයි iPad ගානයි තමයි අපිට උපරිම ප්‍රොෆිට් එකක් ලැබෙන විදිහට හදාගන්න පුළුවන් වෙන බාණ්ඩ ගණන. අන්න මේකට තමයි අපි ඇත්තටම ලීනියර් ප්‍රෝග්‍රෑමින් කියන්නේ. මේක තව දුරටත් යන්න පුළුවන්. ඒ වුණාට මැෂින් ලර්නින් වල තව ගොඩක් දුරට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒක තමයි ඔප්ටිමල් පොයින්ට් එක. ඒ වගේම තව ඉන්ටිජර් ලීනියර් ප්‍රෝග්‍රෑමින් කියලා තියෙනවා. එතකොට මික්ස් ඉන්ටිජර් ලීනියර් ප්‍රෝග්‍රෑමින් කියලා තියෙනවා. මම මේවලට නම් මතක් කරන්නේ මොකද බොහෝ විට ගොඩක් වෙලාවට MCQ වලට අහන්න පුළුවන් මොනවාද ඉන්ටිජර් ලීනියර් ප්‍රෝග්‍රෑමින් වර්ග. එතකොට කොහොමද ලීනියර් ප්‍රෝග්‍රෑමින් වල මොනවද තියෙන්නේ, කොහොමද ඒක කරන්නේ, අන්න ඒ වගේ. මේවා ගැඹුරට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඩයිනමික් ප්‍රෝග්‍රෑමින් කියන්නේ ඇත්තටම වේ ඔෆ් ප්‍රෝග්‍රෑමින්. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් කරන විදිහ. මේක ඇල්ගොරිතම් එකක් නෙමෙයි. අපිට මේක ඔප්ටිමැලිටි ප්‍රින්සිපල් කියන එක ප්‍රූව් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රොබ්ලම් එක ඒවා සැටිස්ෆයි කරනවා නම් විතරයි අපිට මේක යූස් කරන්න පුළුවන්. එතකොට දැන් හිතන්නකෝ දැන් මෙතන A ඉඳන් C වලට අපිට ඔප්ටිමල් පාත් එක යන්න ඕනේ. එතකොට අපි කරන්නේ A ඉඳන් B ට. ඒ කියන්නේ අතරමැදි අවස්ථාවක් ගන්නවා. A ඉඳන් B ට තියෙන ඔප්ටිමල් පාත් එක ගන්නවා. ඒ වගේම B ඉඳන් C ට තියෙන ඔප්ටිමල් පාත් එක ගන්නවා. අන්න ඒ කියන්නේ ඕවරෝල් පාත් එක A ඉඳන් C ට ඔප්ටිමල්. ඕවරෝල් ඔප්ටිමල් එක තමයි මේක ගොඩක් වෙලාට නැවිගේෂන් ප්‍රශ්න වලදී තමයි Google Maps වගේ ඒවා තමයි මේක යූස් වෙන්නේ. එහෙමනම් මම අද කියලා දුන්නේ ලීනියර් ප්‍රෝග්‍රෑමින් ගැන. ඒතකොට ලීනියර් ප්‍රෝග්‍රෑමින් එකේ ග්‍රැෆිකල් මොඩලින් එක තමයි මම අද කියලා දුන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බ වෙමු.